රකිමු භූමිය සදා චතුර සේනාවකි මේ පුංචි සොල්දාදුවෝ ගිනීම වායු පාශාන බල ඇති අරුම පොඩි විරුවෝ පොඩි විරුවෝ අපි හොයාගන්න ඕන අන්තිම නයිට් ඉන්නේ මේ දූපතේ. මගේ ගණනය කිරීම හරිනම් අපි මේ වෙනකොටත් එතනට ඇවිල්ලා ඉන්න ඕනේ. ඉක්මනටම අපිට තැන හම්බ වෙයි. අපිට මේ වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණොත් නම් හොඳයි. මේක නම් මහා විකාරයක්. ඔයා වැරදි. එතන විකාරයකට වඩා දෙයක් තියෙනවා. මෙතන ඔයාලට විද්‍යාත්මකව කිසිම දෙයක් පේන්නේ නැති වුණාට කොස්මෝස් බලයෙන් තමයි මේව පාවෙන්නේ. ඔන්න රිෆ් බලාගෙන. මොකක්? මගේ මනස කොස්මෝස් එක්ක සම්බන්ධයි. ඒක හින්දයි මම මේ කියන්නේ. ඔයාලට වඩා මම මේ ගැන දන්නවා. එයා හෙනට පණ්ඩිත වෙලා. හරියට නිකන් ඉක්කෝර වගේ. ඊටත් වඩාද මන්ද. අනේ මේ ඔයාගේ කට වහ ගන්නවද? එරොන් ටිකක් බුද්ධිමත් වෙලා එච්චරයි. ඒක වෙන්නේ කොස්මෝස් පලිඟුව හින්දා. ඒකයි මෙහෙම හැසිරෙන්නේ යා. ඒක මොකක් වුණත් මට නම් දැන් ඇති වෙලා. තවත් වැඩකට නැති කතා කරලා වැඩක් නැහැ. එන්න යමු. සිස්කෝ ඔයා කටෙන් කියන තරමට වැඩක් කරගන්න බෑනේ ඔයාට. කිසිම වැඩක් නෑ. මං විහිළුවක් කළේ. මේ බලන්න. තමුන්ට තරහ ගන්න දෙයක් උනේ නෑනේ. මං විහිළුවක් කළේ. කියන්න. මේ අහන්න. ඔයාට තියෙන වගේ බලය පාවිච්චි කරලා මම තෝම්කි කලාපෙට අරන් යන එක. හරිම වෙලාව ආවට පස්සේ අපි ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. තේරුණාද? කිව්වම තමුන්ගේ යෂ්ටිය හොලවන්න නැතුව කෙලින් තියාගෙන ඉන්නවා. හරියනවා. අයෝකි ඔයාගේ ඇල්ෆා ශක්තිය පාවිච්චි කරලා අපිව ඇතුළට එක්කන් යන්න. අපිට අද යන්න පුළුවන්ද? හරි ටිකක් ඉවසලා ඉන්න. දැන් අපි ටිකක් ඔයාලට තියෙන පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි. මෙතන හිටියට කමක් නැහැ. මෝඩ වැඩ එහෙම කරන්න එපා. ට්‍රෙක් කිව්ව කතාව හරි. ඔයා ගොඩක් පණ්ඩිත වෙලා. එරොන් කොහෙද දැන් මේ නයිට්? ඇයි කිසිම කෙනෙක්ට බැරි වෙලාවට වැඩක් කරන්න? මගේ නම තමයි ලිතියම්. මම තමයි කොස්මෝස් වලට අදාළ නයිට්වරයා. ඔයා මොනාද මෙහාට අරගෙන ආවේ ළමයා? මට දැනෙන විදිය හරිනම් ඔයා මෙහාට කොස්මෝස් පලිඟු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයා හරි. මම පලිඟු හදවතේ කොස්මෝස් පලිඟු කෑලි 4ම හොයාගෙනයි තියෙන්නේ. ඔයාට තියෙන ඒවායි බලය අඩු කරන්න. තේරුණාද? එතකොට මට පුළුවන් ඒව තෝම්ට බාර දෙන්න. කෝ ඉතින් ඉක්මන් කරන්න. මට තව වැඩ තියෙනවා කරන්න. නියම වෙලාව ආපු ගමන් ඔයා අවශ්‍ය කරන දේ කරන්න ලෑස්ති වෙන්න. අපි කොයිම වෙලාවකවත් එයාලගේ ඉලක්කය වෙන්න බෑ. තේරුණාද? ඕක නවත්තන්න. ඔයා මොනාද මේ කරන්නේ? ඇයි දන්නේ පලිඟු මගේ බ්‍රේස්ලට් එකෙන් එළියට එන්නේ නැත්තේ? ඔයාට තරහ ගන්න බැරි තරම් බලයක් තියෙනවා. ඒකයි එහෙම වෙන්නේ. ඔයා මාත් එක්ක එකතු වෙලා මං කරන දේම කරන්න. මගේ මේ පෞරාණික ක්‍රමෙන් ඕකේ බලය තව අඩු කරගන්න පුළුවන්. පෞරාණික ක්‍රමයට? ඒක කරන්න මගේ බුද්ධිය විතරක් තිබුණා නම් ඇති. ඕවා ඕන වෙන්නේ නැහැ. මං කරාට පස්සේ මේක කරන්න. මම දැන් කරන්න හදන්නේ අපි ගාව තියෙන කොස්මෝස් පලිඟුවේ බලය අඩු කරන එක. ඇන්ඩ්‍රන් ලැන්සෝ ඉසෙන්තියෝ. ඇන්ඩ්‍රන් ලැන්සෝ ඉසෙන්තියෝ. ඔය විකාර නවත්තන්න. මන් දන්නවා පලිඟුවේ බලය නිසා සමහරුන්ට එක එක දේවල් වෙනවා කියලා. එහෙමයි කියලා මම පිළිවෙලක් නැතුව නටන්න කැමති වෙන්නේ නැහැ. ඒත් ඔයා කිසි පිළිවෙලක් නැතුව නටන්න හරි කැමතිනේ. තව දුරටත් එහෙම නැහැ. දැන් ඉතින් කටපියන් ඉන්නවද? මට අවධානය දෙන්න තියෙන ඔය වඩා ප්‍රශ්න වලට. ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ බ්‍රේස්ලට් එකට මොකද උනේ කියලා. මේ මොකද මේ? මොකක්ද මේ කලේ? ළමයා
විනාශයක් සිද්ධ වෙයි. ඔයා දැන් මගේ වැඩේට මට අවධානය යොමු කරන්න දුන්නේ නැත්නම් ඔයාට ගොඩක් පසුතැවෙන්න සිද්ධ වෙයි. කොස්මෝස් පලිඟුවේ බලයෙන් ඉදිරියට එන්න හීලියෝ Helios Cosmic Alpha Power Sector. එරෝන් මේ මොකද මේ? ඔය ඉස්සරහා ඉන්න කෙනා අපිට උංගක් කරදර කරනවා. යාළුවා ඔයා මොනේ මේ ඉන්න ඔයාලගේ යාළුවා එයාට කතා කරන්න. මන්නම් හිතන්නේ අපි කියන දේවල් අහන්න පුළුවන් තත්ත්වයක ඉන්න කියලා. ඔව් අද උදේ ඉඳලා යාට ඕනේ යා මෙතන දක්ෂයා කියලා පෙන්වන්නනේ. ඔයා කිව්වා හරි. මං හිතන්නේ මට වැඩේ තේරුණා. හැමෝම මේක කරන්න. ඇන්ඩ්‍රාන්, ලැන්සෝ, ඉසෙන්තියෝ. ඇන්ඩ්‍රාන්, ලැන්සෝ, ඉසෙන්තියෝ. ඔයාලා හරියට කරනවා. ඔයාලා ඔක කරන්න සම්පූර්ණයෙන් වැරදියට. ඕක ඔය විදිහට කරාම තියෙන ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් කොහොමද කරන්න කියලා ඔයාම කියන්නකෝ පඬිතයෝ. ඒක හරියටම කරන්නේ මෙන්න මෙහෙම. ආන්ඩ්‍රාන්, ලැන්සෝ, ඉසැන්තියෝ. වව්. ඔයා එක හරියටම කලානේ. අපිට තව පාරක් පෙන්වන්නකෝ. ආන්ඩ්‍රාන්, ලැන්සෝ, ඉසැන්තියෝ. මේ අහන්න මං හිතන්නේ දැන් අපිට සටන් කරන්න නැතුව ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වෙයි. ආන්ඩ්‍රාන්, ලැන්සෝ, ඉසැන්තියෝ. වව්! ඒ මොකද ඒ උනේ? ඇල්ෆා පවර්ස් කියන දේ අපිට තේරුම් ගන්න අමාරුයි යාළුවා. ඔය CDB රන්නයි රන්දුන්ට ඔය පලිඟු ටික නිදහස් කරන්න ළමයා. මං ඒව ලෑස්ති කරලා දෙන්න. මම මෙච්චර කාලයක් බුද්ධියෙන් තීරණ ගන්නවා වගේම ඔය හදවතටත් ඉඩ දෙන්න පුරුදු වෙන්න ඕන. මම පලිඟු හදවත ආරක්ෂා කරනවා අය කාටවත් ගන්න බැරි වෙන්න. ඒක මගේ විතරමයි. මට විරුද්ධ වෙන හැම කෙනෙකුම මම විනාශ කරලා දානවා. ඊට පස්සේ පලිඟු හදවත මගේ විතරමයි. මගේ විතරමයි. අපිට මේ වෙලාව වෙනකන් ගොඩාක් ඉවසගෙන ඉන්න සිද්ධ වුණා. ඔයා මට ගොඩක් ලොකු උදව්වක් කළේ. හැමදේටම ස්තුතියි. එහෙනම් මාව ආයෙත් යවන්න. අල්ලගත්තා. හොඳ වෙලාවට පලිඟුව මගෙන් අයින් වුණේ. නැත්තම් මං ඉවරයි. ඔන්න අපේ එරෝන් ආයෙත් ඇවිල්ලා. අඩුම ගානේ අපිට ආයි ටයිටන්වත් දකින්න නැති වෙයි. වැඩිය හිතන්න එපා අපි ආව ඉල්ලගෙන යන්. හොඳයි. අපි මොන එකකට තවත් බලන් ඉන්නේ. පුළුවන්ද? මැග්මා, ජේම්ස්ටෝන්. මෙන්න ඔයාලගේ අනිත් යාළුවෝ දෙන්නත් ආවා. ඕෂන්, ඒ වගේම කොස්මෝස්. වව්! වීරයිනි ඔයගොල්ලෝ එක කළා. ඔයගොල්ලෝ එකතු වෙලා එක්ලෝස පාලනය කරගත්තට මම සතුටු වෙනවා. නැත්නම් මෙයා අපිට කරන්න ගියේ ලොකු විනාශයක්. ඔයගොල්ලන්ගේ වැඩ ඉවරයි. දැන් යන්න පුළුවන්. ඒක නම් නියමයි. හැබැයි ඔයාලා යන්න කලින් පලිඟු හදවත තිබ්බ වගේ හදන්න ඕනේ. ඒකේ අපි හතර දෙනාටම එකට හම්බෙන්ඩ ලැබිච්ච එක නම් ලොකු දෙයක්. එහෙම නේද ඇන්තියෝ? ඔයාලා නියම වැඩක් කරේ ළමයිනේ. ටෝම් ඔයාලට දීපු වැඩේ ඔයාලා හරියටම ඉෂ්ට කරා. ඔයාලා මං හිතන්ගෙනට වඩා ගොඩක් වෙනස්. මං ඔයාලට සුබ පතනවා. ඇත්තටම අපිට සමාවෙන්න ඕනේ ඔයගොල්ලොත් එක්ක සටන් කරාට. එහෙම නේද ලිතියෝ?
අදනම් ලිතියම් දෙහ බැලුවා මට ටිකක් බයත් හිතෙනවා. කටවහ ගන්න. දැන් අපි ලෑස්ති පලිඟු හදවත තිබුණා වගේ හදන්න. නියමයි. මැග්මා, ජෙම්ස්ටෝන්, ඕෂන්, කොස්මෝ ආයම සැරයක් එකතු වුණා. පලිඟු හදවත දැන් 100% සම්පූර්ණයි. අපි ආයම කවදාවත් මේක නපුරන්ගේ අතට යන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගැන නිතරම අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම එක්ලිප්සියන්ස් ලගෙන් ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒ කියන්නේ අපි වැඩ මෙතනින් ඉවරයි කියන එක. අපිට දැන් ගෙදර යන්න පුළුවන්. අපි නොහිතපු උදව්වක් තමයි ඔයගොල්ලෝ අපිට කළේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනාකම් සැරින් සැරේ ඔප්පු වුණා. දැන් ඔයගොල්ලන්ට යන්න දොරටුව මං විවෘත කරන්නම්. මං හිතුවට වඩා මේක කරගන්න මට ගොඩක් අමාරුයි වගේ. ඉන්නවා අතට දව් කරන්නම්. නිසා මට දැන් මේක පහසුවෙන් කරන්න පුළුවන්. ඇත්තටම විශිෂ්ටයි. යාළුවනේ කිව්වම අහලා පොඩ්ඩක් මේ පැත්ත හැරලා බලන්නකෝ. ලිතියම් ඔය මොනවද ඔය කරන්න හදන්නේ? කවද ඉඳන්ද ලිතියම්ට ඔය ඉක්ලිප්සියන් පවර්ස් පාවිච්චි කරන්න පුළුවන් උනේ? මම ඔයාගේ ලිතියම් නෙමෙයි. මෙයා එක්ලිප්සියම් පවර්ස් පාවිච්චි කරන්නේ. මොකද මෙයාගේ ඇතුලේ මං ඉන්න හින්දා. මොකක්ද මේ නාටකම? දැන් කිසිම කෙනෙක්ට මාව නවත්තන්න බෑ. මෙතන ඉන්න පොඩි ළමයින්ටවත් ඔයාගේ නයිට්ලටවත් මාව නවත්තන්න බෑ තෝම්. එක්ලෝස් මේක වෙන්න බෑ. ඔයා නම් වැඩකට නැති විජ්ජාකාරයෙක්. හරිනම් ඔය පලිඟුව තියෙන්න ඕනේ මෙතන. ඔයා ආයෙමත් සැරයක් මෙතනට ඇවිල්ලා අනවශ්‍ය වැඩක්. ඒ පාරනම් හොඳ පාරක්කෝ. ඔය පලිඟු හදවත මට දෙනවා. අතීතයේ අය අපිට පවරපු වගකීම් වලට අනුව පලිඟු හදවතෙන් තමයි මේ ලෝකයේ සමබරතාවය පවත්වාගෙන යන්න පුළුවන්. මොනවදනේ කියන්නේ? අහත සම්බන්ධ කළාම යාට කරන්න පුළුවන් දේවල් ගැන. බලේ නම් කියලා නිම කරන්න බෑ. එයාගේ මොලේ අවුලලාද කොහෙද? ඔයාට මේකට අනිවාර්යෙන් වන්දික වන්න වෙයි. අපි බලමු තව මොනවද අපිට මේකෙන් කරන්න පුළුවන් දේවල් කියලා.